ලංකාවේ IELTS රිසල්ට් එක ගොඩක් රටවල වැලිත් නැහැ නැත්තද? නෑ මෙහෙමයි. ඕක තනිකරම බොරු කතාවක්. මොකද ගොඩක් මිනිස්සුන්ට ලංකාවේ දේවල් වටින්නේ නැහැනේ. හොඳට මතක තියාගන්න IELTS එක්සැමිනේෂන් එක ලංකාවේ එක්සෑම් එකක් නෙවෙයි. ලංකාවේ IELTS එක්සැමිනේෂන් එක අනිත් රටවලට වඩා ලේසි කියන්නේ නැත්තද? නෑ. එහෙම වෙන්නේ නෑ. මොකද මතක තියාගන්න IELTS එක්සැමිනේෂන් එක world wide එක්සැමිනේෂන් එකක්. ඒක ලෝකෙම එකම ක්‍රයිටීරියා එකකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ලංකාවේ එක්සැමිනේෂන් එක ලේසි වෙන රටක එක්සැමිනේෂන් එක අමාරුයි කියලා දෙයක් නෑ. හැබැයි දේ තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට ඔයා ලංකාවේ සිංහල භාවිතා කරන කෙනෙක් නම් ඔයාලට පහසුවෙන් අපේ වීඩියෝස් එකෙන් බැලුවට පස්සේ සිංහලෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නිතර YouTube එකට, TikTok එකට, Facebook එකට අලුතෙන්ම ආපු exam question දාන්න නිසා ලංකාව තුල යම් මට්ටමක පහසුවක් තියෙනවා ලංකාවේ ඉන්න කෙනෙකුට. ඒ ඇරෙන්න කතා කරොත් එහෙම විශේෂයෙන් කිසිම අමාරුවක් ලේසියක් කියලා එකක් නැහැ. IDP the British Consul about මේක නම් ටිකක් බුද්ධිමත්ව දෙන්න ඕන උත්තරයක් ඇත්තට. මොකද වෙන ප්‍රශ්නත් දෙන්න පුළුවන් නිසා හොඳට මතක තියාගන්න IELTS examination එක කරන ආයතන දෙකක් ලංකාවේ තියෙනවානේ. IDP සහ British Council එක. ඒතර මේ දෙකේම එකම ක්‍රයිටීරියා එකට තමයි එක්සැමිනේෂන් එක යන්නේ. ඒ නිසා එක සෙන්ට් එක හොඳයි අනිත් සෙන්ට් එකේ හොඳ නැහැ එහෙම එකක් නැහැ. මේ සෙන්ට් දෙකේම එක්සෑම් එක හා සමානව හොඳයි. ඒ වගේම තමයි මේ සර්ටිෆිකේට් එක හා සමානව වැලිඩ්.